Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Saranaгаmanam sampunnam Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Surāmeraya majjapamādhatthāna veramani sikkhapadam samadhiyami Saranena saddhim panchasilang dhammam sadhukam surakkitam katva appamadena sampade tabbam හොඳයි නිශ්ශබ්ද වෙන්න Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Samanta cakkavalesu atra gaccantu devata Saddhammam munirajassa sunantu sagga mokkadam Dhammasavana kālo ayam badanta Dhammasavana kālo ayam badanta Dhammasavana kālo ayam badantati Sabbha pāpassa akaranam Kusalassa upasampada Sacitta pariyodapanam Etam buddhāna sāsanam
හොඳයි ඓතිහාසික කසාගල පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. අපේ ගරු හිටපු අමාත්‍යතුමා ඇතුළු මේ ස්ථානයට පැමිණෙනු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි ඓතිහාසික කසාගල පුණ්‍ය භූමියට සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකම නායකහාරු මුලින්ම මතක් කරා උන්වහන්සේගේ ඉතිහාසයේ මේ මළුව පිරිච්ච එකම දවස කියලා. පින්නතුනි කොහෙත් එහෙමයි. හැම තැනම පන්සලේ නායක හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මගේ පන්සල් ඉතිහාසෙ පොඩි හාමුදුරුවනේ මේ ආපු වැඩිම සෙනග කියලා. කොහොමත් මං අද තව බණ දෙකක් තියෙනවා. ඔය දෙක ඉවරනකොට 30000කට විතර අද දවසට බණ කියලා තියෙනවා. මෙතන 2000ට වැඩිනේ කොහොමත් නේ. මොන 2000ද? එතකොට මේ පෙර රජවරු මේ පිම්බිම් හදනකොට විහෙර විහාර ගොඩනගනකොට විහාර කර්මාන්තේ කරනකොට රජවරු හිතන්න ඇති අවුරුදු 5000ක් කල් සම්බුද්ධ ශාසනය පවතිනකම් මේවට මිනිස්සු වෙන්න ඕනේ. මේ වගේ මිනිස්සු බණ අහන්න ඕනේ. මිනිස්සු ධර්මයේ වැළඳ ගන්න ඕනේ. මතක තියාගන්න ඔය මේ ධර්මයේ ශාසනය සවුන් කරන මහත්තයාට කියන්න මේක ඒක වැඩි කරාය. මට දැනෙන විදියක් දන්නේ නැහැ. මේ ධර්මය බබලෙන අවදිය සම්බුද්ධ ශාසනය මේක ව්‍යාප්ත වන අවදිය. ඒ නිසා තරුණ මහත්තුරු බණහන යුගය සත්පුරුෂ දරු ධර්මානුකූලව හැසිරෙන්න උත්සාහ කරන අවදිය හොඳට මතක තියාගන්න. මේ එකක්වත් අහම්බ නෙමෙයි. වෙනත් මේ මොකේ ආශ්චර්යද? මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය. මේ තමයි ධර්මයේ හාස්කම. ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ අහලා ඇති. මොකක්ද? සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ අස්පනා පිට ප්‍රතිඵල එළඹෙන සුළුයි. ධර්මයේ ගුණ අස්පනා පිට පෙනෙන සුළුයි. ඒ නිසා සංසාරේ අප්‍රමාණ විදිහට පින් කරලා ඇති. මේ පිම්බි මේ වෙනකොට කී වතාවක් බුදු ගුණ කියලා උත්තමයන් වහන්සේලා කෙලසුන් නැසලා මෙතන රහත් වෙලා නැද්ද? රාජ මහා මාත්‍යවරු මෙතන කොච්චර වැඳලා කෝටි ගණන් බුද්ධ පූජාව තියලා තිබෙනතුනේ. මිනිස්සු මෙතන දකින්නකොට ඇහෙනකොට ඇතුල් වෙනකොට පළවෙනි වැලි කැටේ කසාගලින් පෑගෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා මේ රජවරු වැඳුම් පිදුම් කරපු භූමිය.
ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවට හිතාගෙන වැදුම් පිදුම් කරපු භූමිය. ඒ නිසා මතක තියාගන්න. සංසාරේ කවදානම් පින්නතුනි අපි ආය මේ වගේ පිම්බෙමක ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් මේ වගේ තැනක ඉඳගෙන පින්නතුනි ධර්මයේ ශ්‍රවණය කරන්න ඔය මොකවත් ඕනේ නැහැ. සංසාරේ කවදානම් ආය අපි මිනිස්සු වෙලා උපදින්නද? මම මුලින් අර ගාථාව උද්දෘත කරා. හල්තිනෝනේ සබ්බ පාපස්සා කරන. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව, සියලු බුදුවරුන්ගේ අවවාදය මොකද්ද බුදුවරු කියන්නේ? මොක නැතත් කමන්නේ මේ දෙක මතක තියාගෙන අද මෙතන යන්න. වෙනතුනි මට දැන් දවස් 4කට කලිනුත් වෛද්‍යවරු කිව්වා බණ කියන එක නවත්තන්න කියලා. කිව්වත් කමන්නේ විනාඩි 45කට වඩා කියන්න එපා කිව්වා. නවත්තන්නම කිව්වා. අද කොහොමද මම මෙතෙන්ට ආවේ නැත්තම්? මතක තියාගන්න. මාසලා උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. පැහැදිලිද මං කියන්නේ? බුදුවරු අපිට උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. ඒක හරි විශිෂ්ට ඉගැන්වීමක්. සියලු පව් නොකර ඉන්න පුළුවන් මොන ආත්මෙද? බලන්න පුළුවන් ද සියලු පව් නොකර ඉන්න? බෑ. සියලු පව් නොකර ඉන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඊට පස්සේ උගන්වනවා කුසලස්ස උපසම්පදා. බුදුරු කියන කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්නත් පුළුවන් මොන ආත්මෙද? දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවනේ. ඒ ඉතින් කරන්නේ නැත්තේ. ඔය දෙක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතර නම් සියලු බුදුවරු නම් මේවා උගන්වලා තියෙන්නේ. ඔය දෙක කරන්න එපා. අකුසල් කරන එක නවත්තන්න. කුසල් යට ගහන එකත් නවත්තන්න. සියලු පව් නොකළ යුතුය. කුසල් විතරක් ඉස්මතු කළ යුතුය. මේ දෙක විතරක් කරන්න පුළුවන් ආත්ම භාවයේ ලැබිලා තියෙනකොට අපේ තරුණ මහත්තුරු මේ අම්මලා තාත්තලා මේවා ඉතින් තේරෙයි හොඳේ පහු වෙනකොට. ඔව් එහෙම දැම්ම ගානකුත් නෑ මෙහෙම කිව්වට. බුදුහාමුදුරුවෝ උගන්වපු ඔය කොහොමත් මිනිස්සුන්ට පින්නතුනේ පව්පින් තේරෙන්නේ ව්‍යාධියටපත් වුණාට පස්සේ. පව්පින් තේරෙන්නේ ජරාවටපත් වුණාට පස්සේ. ජරාවට ව්‍යාධියටපත් වුණාට පස්සේ කටවල් බහිනවා. පැහැදිලිද? මේ අර ගණන්කාරකම් තියෙන මිනිස්සු ඉන්නවද නැහැ? ඒ කියන්නේ ඔය පොඩි සද්ද බද්ද දාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න. මම උදෙත් කිව්වා දෙවිනුරක් ටිකක් කජල්නේ. ටිකක් නෙමෙයි හොඳටමනේ. අර කොල්ලෝ දෙන්නටත් වෙඩි තිබ්බ දේවාල ඉස්සරහ. මං කිව්වා මම ඔය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මේ චණ්ඩි කියලා කියන්නේ ගහගන්නවොත් ගහගන්න බෑ. ඔය ඔහොම තමයි. ඉඳගෙන ඉන්නකොට ගිහිල්ලා වෙඩි තියනවා පිටිපස්ස බලන් ඉන්නවා කපනවා. එහෙම නැත්තම් ගුටි ගන්න බෑ. ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. දෙපැත්තෙන් අපි පොඩි පැටවුනේ කිහිල්ල ගහගත්ත හැකි අපිට එහෙම. ඔය පින්නතුනේ මේ කට වචනේ භාවිතා කරනකොට ඒ කියන්නේ මේ ව්‍යාධියට ජරාවට පත් වෙන්න කලින් අපි කට විතරක් ගමු. කට පාවිච්චි කරන්න ඕන මොකේද?
කට හම්බෙලා තියන්නේ මේ කසාදවල තියෙනවද? වැඩි හිටි සමිතිය තියෙනවද? පුළුවන් නම් තමයි බස් ටිකක් අරගෙන මේ කට්ටිය යවන්න මේ. අර රාජගිරි වික්ටෝරියා එක බලන්න. ඔතන පාලමට හැපැත්තේ තියෙන අබ්බගාත නිවාස. ඔය වැඩි හිටි සමිතිය වලින් ගිහින් ලෑන්ඩ් ඕවට. ගිහින් කියන්නේ එහෙම නෑ උන්ගේ කර්මය කියලා. හොඳේ. කැන්සර් හොස්පිටල් එකට යන්න. හිම් බලලා තක්සේරු කරන්න ඕනේ ඇත්තටම මේ කට තියන්නේ මොකටද කියලා. පින්නුතුනේ අපිට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙන එකේ එකදු අකුසලයක්වත් කරන්න එපා. කරන තරමක් පව් කරන්නේ මොකෙන්ද? දැන් මේ පින්නුතුන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකකට වැඩි? මෙතන එක අම්මා කෙනෙක් හරි ඉන්නවද? මේ පැතිවල බොනවද නැහැ? නැ සහතික මහන්. ඔය නෑ අනිත් පැතිවල හරියට කසිප්පු හරනේ දෙනවා ඒක. මේ නැතුවද? මෙතන ඔයත් ඔය රියැක්ෂන් දාන විදිහට මට තේරෙනවා මුළු සේරටම වඩා මෙහි අරක්කු තියෙනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මෙතන එක අම්මා කෙනෙක්වත් නැතුව ඇති. එක අම්මා කෙනෙක්වත් ඉන්නවද වේසි කියලා බැනුම් ආපු නැති? මේ පැත්තේ අර බොන්නේ දින්ද සමාට්ටේ අඩු ඇති. පින්නතුනේ දැන් මේ අම්මලා හදවතට තට්ටුවක් දාලා අහන්න. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියන්නේ කවුද? අල්ලපු ගල්ල මිනිස්සු බයිනවා. පාරේන මිනිස්සු බයින්නේ කවුද බයි? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. නැත්ද? මොන බැනුම් දෙති ඇටි තඩි ගහලා ඇති. තඩි ගහනවා කියන්නේ ගහනවා කියන්නේ. එතකොට දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. වෙනතුනේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සු මේ ගම්වල බස් පිටින් ලෑස්ති කරගෙන මේ ඉසලෝකේ නැති තැන් වලට යන්න හදනවා මේ පුදුම විදිහට මේ ගිහිල්ලා පිනක් දහමක් කරගන්න ඕන කියලා. කොහෙවත් යන්න කලින් පවුල පන්සල වගේ කරගන්න. පුරුදු වෙන්න. හෙට ඉඳන් ගෙදර තෝ කියලා කතා කරන එක නවත්තන්න. පුළුවන්. ගෙවල් වල කටවල් ඇරියොත් මොනවද කියන්නේ? අපෝරුවට දරුවන්ට අම්ම කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දැන් අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන මම දවසට කී පාරක් මගේ ළමයිට කුණුහරුපෙන් බයිනවද? මේ තමන්ගේ ලේම් වශයෙන් ජාතක කරමු දරුවන්ට කුණුහරුපෙන් බයින්න. ඒක කොච්චර අසිස්ටද? ඊට පස්සේ මම මේ තරුණ මහත්තුරුන්ට ගියා ලංකාවේ හරියට දික්කසාද වෙනවනේ. හරියට පෞල් ප්‍රශ්න. ඊයේ පෙරේද ළමේ කාවේ නෑ පිළිවෙලට. මං ඇහුවා කොල්ලගෙන් මොකද පුතේ ආවේ නැත්තේ? එතකොට කියනවා හම්දුරනේ තාත්තා අම්මට ගහලා අම්මා ඉස්පිරිතාලේ උයන්ඩ කවුරුවත් හිටියේ නෑලු. මේ පැතිවල කොච්චරව තියෙනවද? කොහෙන් නිවන්ද පින්නතුනේ? මේ පවුල පන්සල වගේ තියෙන්න ඕන අහලා ඇද්දි මං හිතා. මම මේවා මේ කියන මට මතකත් නැහැ මම මේවා කීපාරක් කියලා දෙනවද කියලා. ඇයි මෙච්චරම කියන්නේ? මේ වගේ තියෙන වැදගත්කම දන්න හින්දා. දෙමව්පියෝ පුරුදු වෙන්න. වෙනකොට කට ගැන නෙමෙයි කියන්නේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. මේ පින්බිමේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. තරුණ තරුණිය අපේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වතුන්
හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. ඔකට හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත කැඩෙන්නේ, රිදෙන්නේ, කේන්තියන්නේ, ව්‍යාපාදය විශ්සෙන්නේ. ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? ඔයා කියලා බන්නට කේන්තියනවද? ජනගමන් කාට හරි තාතෝ කියලා බයින්නකො බලන්න. වචනේ තියෙන බරපතලකම වචනවලට පුළුවන් වෙනතුනේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හික්මවට පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. කුණු හරපයක්වත් කියන්න එපා. මෙහෙම දේශනා කරන්නේ අපූර්වට සමහර අම්මලා දරුවන්ට කියනවා. කියන්නද තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කාටද කියන්නේ? දරුවන්ට. වෙනතුනේ තාත්තා අර දැන් මේ හොඳට කෙලෙන මොකද්ද? කෙලනවා නෙමෙයි බොනෝ. බොනෝ කිව්වනේ. දැන් මෙහි ඉන්න කසාගල ඉන්න වීරෝධාර තාත්තලා කල්පනා කරන්න ඕනේ. අනේ මොන තාත්තද? අපූර්වට පාරේ එනවනේ කියලා විද්‍යාවක්වත් නැතුව. පොලිසිය වුණත් පොලිසියට ටෝක් කරනවා බීලා නැහැ කියලා. කඩුල්ලෙන් අතුලට ගියපු ගම ඉස ලෝකෙන් නැති වෙරි මතු වෙන්න මොන්න පිරිමිකමත්. අරකට පලිය කවුද? දරුවෝ බිරිඳ. නිසා මතක තියාගන්න මේ තාත්තලාට කියන්නේ ඔය මහමේ මොම්බල්ලේ කියනවා. ඊයේත් එහෙමයි. ඔය මම දෙමව්පියන්ට කියන්නේ දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ. මේවා හදන්න පින්නතුනේ එක පැත්තකට බන කියලා නෑ. දැන් මට ඔය ඉස්කෝලවලින් කතා කරනවා දේශනාවලට මං කියනවා ඉතින් අම්මා තාත්තා එනවනම් විතරක් එනව නැත්නම් ළමයිට බන කියලා වැඩක් තියෙනවද? ඔව් මොමිඩියට චූ කරනවා. ඔව් මගේ අත්දැකීමෙන් කියන්නේ කැරක් කරගෙන ඉඳලා ධර්මාසනෙට ඇල්ලුවා එකපාරක් කියලා. ඉතින් පින්නතුනේ බල්ලෝනේ මතක් වෙච්ච හින්දා කියන්නේ. එතකොටම ළඟ හිටපු කොල්ලෙක් ගැහුවා පින්නතුනේ බල්ලට. සංසාරේ කරපු පව්වලට බල්ල වෙලා උපදිනවනේ. දැන් අපි මොකටද උන්ට ගහන්නේ? එනිසා කුරා කුඹේ කොටවත් හානි කරන්න එපා. තාත්තලා අම්මලා හොඳට මතක තියාගන්න. කවදාවත් දරුවෝ ඉස්සරහ කුණු හරපයක්වත් කියන්න එපා. කවදාවත් බිරිඳට දරුවන්ට වෙරි පෙන්වන්න එපා. ඒකෙන්ද පෞරුෂයේ හීන සමාජයක් බිහි වෙන්නේ. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ අරක මරන්න ඉතිලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට ගහනවලු. දන්න කාලේ ඉඳන් ගෙදර කුණු හරප කියනවලු. ඉවසන්න බැරිම හින්දා යන්න ගියාලු. ගොඩක් ළමයින්ට ගෙවල් හිසරදයක් කළා දෙන්නේ. ඇයි? ගෙවල් වලින් තියෙන ප්‍රශ්න පීඩනය දරුවන්ගේ තත්ත්වය අඳුරන්න අවුරුදු 15 16 ආවට පස්සේ දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ළමයා කියන දේ අහන්න. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. අර
බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා පින්නතුනේ. ඒක ඉස්කෝල ගුරුවරියා. ඔය ඉස්කෝලවල මේක හරියට තියෙනවා. ළමයි 35ක් 40ක් විතර ඉන්නවා. ඉගෙන ගන්න අපහසුකම් තියෙන ළමයි ඉන්නවා. මෙතන ඉන්නවත් ඇති හැම ගුරුවරු කරන්න දෙයක් නැහැ කියලා දානවා. මේ දෙමව්පියන්ට ගෙන්නලා කියනවා මේ ළමයාට මෙයාලත් එක්ක එකට යන්න බෑලු. කියන්නේ නැද්ද? අර ඒ හින්දා එක්ක වෙනම පන්තියකට දානවලු නැත්තම් විශේෂ අධ්‍යාපනයට යොමු කරන්න. අම්මට කියලා මනෝවෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් තරම් දෙන්න කියලා. කොල්ලා කියලා මට පිස්සු නෑ මට බෙහෙත් බොන්න බෑ. පස්සේ ගුරුවරිය කියනවා දරුවට පුතේ මම බෙහෙත් ගෙනාවා. බලන්නකො තියෙන කාරුණිකකම. ළමයිට හොරෙන් ගුරු කාමරයට ගිහලා මගේ බෑග් එකේ බෙහෙත් කාඩ් එක තියෙනවා. පෙත්ත බීලා එන්න. දවසකට කරලා. යනකොට කොල්ලට කියනවා එන ගමන් මගේ තේ බෝතලෙන් තේ එකක් දාගෙන එන්න. දවස් 10ක් 15ක් යනකොට කොල්ලා හොඳයි. පස්සේ ගුරුවරයා අම්මට කතා කරා. "ඕ මම බෙහෙත් දුන්නා දැන් හොඳයි." අම්මට පුදුමයි. අම්මා කොල්ලෙන් අහනවා "පුතේ ඇත්තටම බෙහෙත් බිව්වද?" ටීචර් බෙහෙත් ගෙනාවා. මට බොන්න කිව්වා. එනකොට තේ එක ගේන්න කිව්වා. මම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දාලා ටීචර්ට දුන්නා. ලෙඩේ හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. දෙමව්පියෝ කියන දරුවෝ දඩබ්බරයි. කියන්නේ කෙලලා අවුරුදු ගාන කොල්ලා කියන දේ අහන්න. බලනකොට බඩේ ඉන්නකොට කුණුහරුප්පල්ලා තියෙන්නේ නැද්ද? ඕන තරම් බඩදරු අම්මලා කියලා දෙනවා. හම්දුරනේ මේ කොල්ලා බඩේ ඉන්නකොටත් ගහවලු. ගසනවා. හරියට පීඩනේ හිංසනේ. මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩය දෙනවා. කසාද බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් මේ කියන දේවල් ටිකකට එකඟ වෙන්න බැයි නම් බඳින්න එපා. ජීවිතේ අනේකට ගරු කරන්න පුරුද්දක් නැත්තම් මොකද කරන්න ඕනේ? බඳින්න එපා. ගරු කරන හැටි කියන්නේ මම ඒ ලෙවල් වලට පන්ති කොල්ලෝ කුණුහරුපෙන් බයින තරම් කෙල්ලොන්ට ඇයි කියලා අහනකොට ඩේ ඩවුන් කරන්න බරක් වෙලා එන්නතේ එහෙම කුණුහරුපෙන් බයින සිතක් තියෙනවා. බැඳලක් නැතුව එහෙමනම් බැඳහම මරන්නේ නැද්ද? එහෙම ජීවිතේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන අපිට. ඒ පෞරුෂය නඩත්තු වෙන්න ඕන මේ බල්ලෝ බලල්ලු වගේ නෙමෙයි. හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන හොඳ ක්වොලිටි එකක් එක්ක. ඒක මේන්ටේන් කරන්න මේ තරුණයන්ට බෑ. පොඩ්ඩ බැරි වෙච්ච ගම. අනේකගේ හැඟීම් වලට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕන. අනේක තේරුම් ගන්න පුරුද්දක් තියෙන්න ඕන. අර අහලා තියෙනවද නාරදටයි දේවාලටයි වෙච්ච ඔය ගෙවල් වල කියනව නේද වෙලාවකට හාමුදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියන්නේ. බුම්මගෙන හේතුව අනේකට ගරු කරන්න පුරුද්දක්. ඔය නාරද හැන්දෑවේ මේ වගේ වෙලාවට ගමනක් යනවා. අම්බලමක නවතිනවා. අම්බලමේ ලයිට් නැහැ. මොනවාද? එළිය නැහැ. අම්බලේ මෛත්‍රිකාරයා කියනවා නවතින්න පුළුවන්. හැබැයි ආලෝකේ නැහැ. ටිකක් ඇතුලෙන් ඉන්න. ඇයි ඇතුලෙන් ඉන්න කියන්නේ? කවුරු ආපුවාම පෑගෙනවනේ.
ඊට පස්සේ ටිකකින් දේවාලට කියනවා ඉන්න පුළුවන්. හැබැයි ඇතුලේ කෙනෙක් ඉන්නවා පේන්නේ කලුවරයි. ඒ හින්දා දේවාල දොරකඩ බුදියනවා. දොරකඩ බුදිය ගන්න. දැන් දේවාල දන්නවද නාරද ඉන්නේ ඇතුලේ කියලා? ඔය කනද්දපත් උනේ නෑ. දේවාල අහනවා. දේවාල දොරකඩ නාරද ඇතුලේ. ඊට පස්සේ නාරදට මහරාය වෙනකොට එළියට පහළියට යන්න උවමනාවක් ඇති වෙනවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? නෑ. පිටුතුරු යනකොට බෙල්ල පෑගෙනවා දේවාලේ. නාරද මොකද කරන්නේ? මේ සමා වෙන්න කියන දේවාල බෙලියන් දෙනවා. දේවාල කල්පනා කරනවා යනකොට දකුණු පැත්තෙන් ගියේ. දැන් දන්නවා බෙල්ල තියෙන තැන. එනකොට අනිවාර්යෙන් ওই පැත්තෙන් ඇවිල්ලා ගිරිය පාගනවා මැරෙන්න. නාරද කල්පනා කරනවා දකුණු පැත්තේ බෙල්ල තිබ්බේ. දැන් මේ පැත්තෙන් ගියොත් ආයෙත් පෑගෙනවා. යනකොට වම් පැත්තේ යන්න. දේවාල බෙල්ල පාගයි කියලා බයට දකුණු පැත්තේ තිබ්බ බෙල්ල වම් පැත්තට දැම්මා. ආයෙත් එනකොට මොකද වුනේ? එලෙසම බෙල්ල පෑගුණා. දැන් කියමු බලන්න කවුද වැරදි? ගෙවල් වල ඔය වගේ නෙමෙයිද වෙන්නේ? ඇහිලි බැහිලි නැහැ. අම්මලා තාත්තලාගෙන් අහනවා කෑවද කියලා. අපූර්වට කියනවනේ තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට. වචනය මිනිස්සුන්ට සංග්‍රහ කරන්න. වාචාය සංවරෝ සාදු වචන සංවරකම තියෙන්න ඕනේ. අපි කියන වචනයක් ගානේ අනේකට රිදෙයි, අනික පීඩාවටපත් වෙයි, අනික කනගාටුවටපත් වෙයි. කවදාවත් ඔය හිතුවද? මෙහෙම කියනකොට කිය හාමුදුරනේ ඔය විදිහට අපේ ගෙවල් වල ඉන්න බෑ හැම වෙලේම අපි අවුස්සනවා කියලා. පින්නදින ඔය ඇත්ත විතරක් නෙමෙයි අපිට කොච්චර බයිනවද? මම ඊයේ දැක්කම මට කවුරු බයිනවා පත්නෝරුවේ නිගණ්ඨයා කියලා. ඔබ බයිනවා ඉතින්. මොන වැරද්ද කෙරුවද? සැලෙන්න නරකයි. අකම්පිත වෙන්න. ඔහොම ගියොත් එහෙම ඉස්සර බූරුව කරේ තියාගෙන තමයි යන්නේ. ලෝකයා කියන විදිහට මෙහෙම ගෙරියයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනය හැදිච්චකම ඒක අපි ගාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ. මම වචනකින්වත් කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ. මේවා ඉතින් තේරෙන්න නම් මැරෙන්නත් ඕන පින්නතුනේ. නිකන් කිව්වට මේවා තේරුමක් නැහැ. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්න ඕනේ. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. හෙට ඉඳන් පුරුදු වෙන්න. අනේක තුල වැරදි 1000ක් තිබ්බත් කමක් නැහැ. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. එච්චරයි. ඒ පින්නතුනේ වෛරය නවත්තන්න කියන්නේ. නැවැත්තුවේ නැත්තම් මොකද වෙන්නේ? පින්නතුනේ වෛර පරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? වෛර පරිමහන්න පුළුවන් වෙන්නේ ළඟින් ඉන්නකොට. ඔය කියනව නේද? සමහර අම්මලා තාත්තලා ඔය කියන්නේ. දරුවන්ට කියන්නේ නැද්ද තොපි අපේ හතුරුද කොහෙද පෙර කියලා. කියනවා. සමහර දරුවෝ කියනවා අම්මලාට තාත්තලාට. අර දැක්කද ඊයේ පෙරේදා පොඩි එකා අවුරුදු 5 අර බෙල්ල කපලා මරලා දාලා තිබ්බේ. බෙල්ල ඔය මේ ප්‍රශ්න වැඩි පොඩි උන් කෑ ගන්න එකයි. ඔය බෙල්ල කපලත් නෙමෙයි. කොටලා මරලා තිබ්බේ බෙල්ලට. මොන වෛරයක් තියෙන්නද?
සමහරු කියනෝ නේද ඔය කියනෝනේ තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවද මරාගෙන මැරෙන හැටි? ඊට පස්සේ අර යටිනුවර විපක්ෂ නායක මැරුණේ ප්‍රාදේශ සභාවේ. ලොකු කෙල්ලගේ බෙල්ල මිරිකුවා. බිරිඳගේ බෙල්ල මිරිකුවා. පොඩි එකීගේ මගේ හිතවතා මට හිතා ගන්න බෑ අයියා එහෙම කරේ කියලා. කෙල්ලගේ බෙල්ල මිරිකණ්ඩ යනකොට පොඩි එකී ඇහුවා මං හිතන්නේ තාත්තේ මොකද මේ මහරෑ කියලා. අර තාත්තේ කියලා කියපු කමට ආපහු ගිහිල්ලා කෙල්ල මරන්න නැතුව බෙල්ලවල දාගත්තා. දැන් පැහැදිලිද පින්නතුනි වෛර පරිමහන ඇටි. මරාගෙන මැරෙනවා වෛරෙන් මැරුණා. කාලි යක්කිනීගේ කතාව අතීතේ විතරක් නෙමෙයි. ඒවාද තියෙන ඕන තරම්. වෙනත් පොඩි උන් හම්බෙච්ච ගමන් টয়ලට් පෝච්චි වෙලයි වෙල් ගානේ නීරවල් නතු ගානේ විසිකලා යනවනේ ලේ හත්ත පිටින් පින්නතුනේ. කොහොමද ඔහොම කරන්නේ? වෛරය පරිමහන ඇටි. සත්තු වෙලා හරි වෛර පරිමහන. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගාපුවම ගහපු සැනින් පැටියව කනවනේ. එහෙම ඉන්නවා. බැලලිය බූස පැටව ගහපු ගමන් පැටිය කනවා මේ රදා මහ එල්ලනකොට. මොන වෛරයක් ඇද්ද? ඒ හින්දා මැරෙන්න කලින් ওই වෛර නැති කරන්න. මේ අම්මලා කසාද ස්වාමියා ගැන මොන තරම් වෛරෙන්ද ඉන්නේ? වෙනදුනේ ඔය ගංගේ වල ඇදිච්ච මිනි උදවියනේ අපූර්වට මේ අර දේවාල පිසේ තියෙනවද තියෙන දෙස් දේවල් කොට ජීවිතේට විභාගයක් පාස් කරන්න කියලා පොල් ගහනවද? හරියන්න කියලා පොල් ගහනවද? ගහන පොල් කන්දෝ වගේ. මොනවාද? අඹරියන් කෙලවියන් හෙන ගහපන් හැප්පියන් කුඩුයන් කියලා නෙමෙයිද කියන්නේ? අද මට සීනිගමින් බණකට කතා කරා. මං ගිහිල්ලා මොනවද කියන්නේ? හරි පොහොලෙමට පොල් ගෙඩි ඔළුවේ තියාගෙන. මේ ගල අතේනේ අඹරනවනේ. අඹරිලම් ඵලයන් කියලා. මං ගියොත් එහෙම සීනිගම වහන්න වෙනවා. මතක තියාගන්න. මෙවුවා කියලා මට මොනවා වෙයිද දන්නේ. ඔය අපි බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ මොකද්ද ඉගෙනුනේ? වෙනදුනේ මම මේ සංස්කෘතිය අභිචාර ග්‍රහණව නෙමෙයි සංහිඳ ළඟ පාරේට කිරි දෙරීම මම නොකිරුවත් නොකරමියේ ගැරහීම ඒවා තියෙන්න ඕනේ. ඒ අපේ සංස්කෘතිය. ඒ අපේ සම්ප්‍රදාය. දේවාලවල මොකටද ගිහිල්ලා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලන්නේ? යහපත සෙත සාන්තිය සමෘද්ධිය විතරයි පතන්න ඕනේ. එනිසා මතක තියාගන්න. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට පින්නතුනි ඔය වෛරය නම් පතන්න එපා. ඔය කියන්නේ සමහරව කියනවා නේද? තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. අපූර්වට කියනවා පින්නතුනි තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕන කියන්නේ. අපූර්වට කියනවා. ඒ නිසා හොද්දට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඊට පස්සේ මේ පොඩියෝ මේ පැත්තට කොල්ල ගංජා ගන්නවද නැහැ. නෑ ඇත්තටම දන්නේ නේද? නැතුව ඇති. ඔය ඒ පැතිවල මේ පොඩි කොල්ලෝ අවුරුදු 17යි 16යි 18යි දැන් බැලුවත් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවා. අත දාන්න
එහෙම නෑ ඉන්න ගම. මොකද මේවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් කරන් සත්පුරුෂ දරුවනේ කාගේවත් අතකොළු නම් වෙන්න එපා. ඔය එක එකාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන එක නවත්තන්නකො. මේ ගම් වල කොල්ලෝ ඉන්නවා සල්ලි නැති හින්දා බයිසිකල යනවා. මොකෙක් හරි පස්සේ හැමදාම යනවා. ඔක නවත්තන්න. ගෙදර අම්මට තාත්තට වතුර කලයක් ගේන්න. තේක බීලා කෝපේ පුටු වටින් තියලා බත් එක්ක කාලා පිගාන හොදන්න. අවුරුදු 23යි තාත්තා තමයි රෙදි හොදන්නේ. ලැජ්ජනතෝ කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. තරුණයෝ කොල්ලෝ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය පිට ගිහිල්ලා පිට මිනිස්සුන්ගේ වැඩ හොගාලා. ඒ හින්දා මේක අපි හදන්න ඕනේ. එකටම අනේකට බැල මෙහෙවර කරන එක නවත්තන්න. හොඳ පෞරුෂයකින් හැදෙන්න. කුලී වැඩක් කෙරුවත් කමක් නැහැ. ඒක බොහොම නම්බුකාර විදියට කරන්න. මොකද මට වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්න නෑලු. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙනවා හිට අනිද්දා මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. මේ ධර්මයේ ආශ්චර්ය අනුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් වෙනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නැහැ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුවකුයි. කොල්ලට අවුරුදු 25යි. බිබු සිගරට් ගොඩවල් එක්කම කරුවනා. මේ ඔය තැන් වල හැන්දෑවේ එක ගංජා බිබි ඕව නවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙන්නේ. ලැජ්ජ නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නලු බීඩියක් නැත්තම් උදේට. ඒවල් මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නැහැ? කුඹුරු වලට කෙරුවත් ඒව බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුවරු කියන්නේ හොඳ අත්තිසුඛය. අත්ත කියන සපේ තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන බලාගෙන ඉන්නත්ව ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජණය තියෙන්න ඕනේ. ණය නැතිකම තියෙන්න ඕනේ. මෙහෙම ගොඩනගෙන්න කවදානම් පින්නතුනේ එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කසිප්පු බොන තාත්තලාට මම මේ කියන්නේ. සමහරු දවසම වැඩ කරන්නේ මොකේද? වයින් නැහැ, බය වෙන්න එපා. දවසම වැඩ කරන්නේ මේ පැකට් එකක් ගන්න. පොල් ගෙඩි අහුවලලා විකුණලා හරි බොනවනේ. චි. කොහේ පාදන්නද පින්නතුනි මේවා. ඔක නවත්තන්න. තරුණයෝ මේ බන්ධනාගාරවල බණවලට ගියපුවාම ඒ වගේ මුදලාලිලා නැහැ. මේ ගම්වල පොඩි කොල්ලෝ ඉන්නේ. මේ පොඩි පැටවෝ ඉන්නේ. පව්. අපේ තරුණ පරම්පරාව කියන්න සතුටුයි. දැන් ගොඩ දෙනෙක් හැදෙනවා. දැන් ගොඩ දෙනෙක් බණ අහනවා. ගොඩ දෙනෙක් පන්සල් යනවා.
බුදුවරු කියපු විදිහට ඉන්න. බුදුවරු උගන්වපු විදිහට ඉන්න. ධාර්මික රැකියාව, ධාර්මික රස්සාව කරන්න. ජීවිතේ කවදාවත් අපි කරන දෙයකින් අනෙක් පීඩාවටපත් කරන්න එපා. පොරොන්දු වෙන්න. අධිෂ්ඨාන කරගන්න. කවදාවත් අපේ සිතුම් පැතුම් වලින් අනෙකට හානියක් වෙන්න දෙන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම අර මුලින් කිව්වේ මේ පවුල පන්සල වගේ දෙන්න ඕන කියලා. තරුණ මහත්තුරු එක රොදට එක පොදියට ඉන්න. මේ පන්සලට එන්න. බොමළුව චෛත්‍ය මළුව අමදින්න. මේ ගම්වල තරුණ මහත්තුරු සංවිධානගත වෙන්න. මම අර මෙහි මරණාධාර සමිති තියෙනවා. ඇති මං හිතා. ඔව්වගේ සමහර මේ සභාපතිලා ඉන්නවා දිසාපතිට ආපන්. පුදුම ගෙම්බර ගන්න දෙන්නේ. මිනිහට කියලාම දෙන්න පඩි හම්බෙන පෙට්ටියට හම්බෙන ගානවනේ. ජීවිතේ ගාර වෝච නිවාතෝච. අනිකට ගරු කරන්න. නිහතමානී වෙන්න වෙන්නතුනේ. ඔය තරුණ මහත්තුරුන්ට මම පොඩි යෝජනාවක් කරනවා. මේවා ඔය දැන් මෙතනතුමත් මෙතන ඉන්නවා. විවිධ පක්ෂවලින් එමතුනේ ඔය තරුණ සංවිධාන තියෙනවානේ. ඔව් වගේ කරන්නේ මේ දිනේට යන එකයි පක්ෂ දිනේට යන එකයි. තව මොනවද කරන්නේ? ඔය දෙක තුන විතරනේ කරන්නේ. ඒ වුණාට තේ සංවිධානවලට පුළුවන්. දැන් අපි මේවා කරන්නේ මොන සංවිධානයේද? මොන බලවේගෙන්? මේ දහස් ගාණක් එක්කහුවෙන් මේ ධර්මයේ තියෙන ආශ්චර්ය, ශාසනයේ තියෙන බලගතුම, සිවුරට තියෙන වටිනාකම. එතකොට එහෙම සංවිධාන තියෙන හැම පක්ෂයකම එහෙම සංවිධාන තියෙනවා. මම ওই මරණාධාර සමිති වලට මෙව්ව කියන්නේ නැත්නම් එහෙම කියලා පාදන්න බෑ. එන්න පඬිතයෝ සමිති වල ඉන්න සමහර මාමලා කියලා තේරුම්න්නේ. ඔය මේ ගම්වල ගංගම් පිටින් එක්කහුව වෙලා අපි කරන්න ඕන වැඩක් තමයි අර සමාජ වෛරය නැති කරන්න ඕන. මිනිස්සු තුලදී සමාජ වෛරය නවත්තන්න ඕන. සමාජ වෛරය නවත්තන්න නම් අනේකට පිට වෙන්න බලන්න ඕනේ. එහෙම හැදුනට පස්සේ අර අපි හිතමුකෝ දැන් ගමේ කවුරු හරි ස්පිරිතාලේ නැවතුණා කියලා. සමහරු ඉන්නවා පින්නතුනේ බෙහෙත් තුන්ඩුව දීපුවාම ඒක එළියෙන් ගේන්න යවා ගන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් වරු භාගේ හරි කමක් නැහැ හදාගෙන ගමේ සමෘද්ධියට වැඩ කරන්න. ඔය කියන්නේ එහෙම නෑ ඕන්ට කරලා තේරුමක් නෑ ඕන්ගේ කිසි කෙලෙහි ගුණයක් නෑ කියලා. අනෙකගේ කෙලෙහි ගුණය තිබ්බා හෝ නැතා හෝ නිරන්තරයෙන් අනෙකට පිහිට වෙන්න බලන්න. මිනිස්සු අසරණ වුණාම පිහිට වෙන්න වැඩක් හදාගන්න. එතකොට පින්නතුනි ගම්වල තරහකාරයෝ නැතු වෙනවා. එතකොට ගම්වල ඊර්ෂ්‍යාකාරයෝ නැතු වෙනවා. මේ තරුණ මහත්තුරුන්ට ඒ කටයුත්ත අපූරුට මේ ගම්වල නැද්ද ක්ලිනික් එකට බෙහෙත් ගෙන්න පයින් බස් එකට යන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්න මේ කමුතු මේ වටිනාකම සමගිය මේවා තරුණයෝ කරන්න මේ ගම්වල ඕන තරම් දුප්පත් දූ දරුවෝ ඉන්නවා. ඔය සමහර මිනිස්සු කියනවා ස්කූල් බඩු ටික ගන්න 30000ක් විතර යනවලු අන්තිමට අවුරුද්දේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මුල ඉඳන් හොඳ අර සමජීවී කතා බුදුරු ගන්න. පමණ දැනගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් අය තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. එක්කහුව වෙලා ඔය නිකන් වල ඉන්න දුප්පත් ළමයින්ගේ වැඩ ටික කරලා දෙන්න. ඒවා කවුරුත් දැනගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. පොඩි උන්ගේ කටයුත්ත කරලා දෙන්න ගම්වල ඉන්න ළමයි ටික රැකගන්න.
තරුණයෝ එක්ක වුණොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපිට නවත්තන්න පුළුවන්. තරුණයෝ එක්ක වුණොත් එහෙම විෂ මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්න පුළුවන්. මොකද අර නික්ටම්බේ තාත්තා කියනවා දැක්කද ඒක ඔළුවේ ගැටලු වෙයි. මේ පුතා ඔළුවෙන් අරගෙන බිම ඇනලා කාගේද? තාත්තගේ. ඊයේ දැක්කද මැදවච්චේ කොල්ල අම්මට කොටලා පොරවේ. ඇයි බොණ්ඩ යන්න එපා කිව්වා කියලා. පොරවෙන් කෙටුවා. එවනම් සංසාරගත වෛර ඒවා සංසාරගත තරහ පිරිමහන එනිසා තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒවා ඉතින් හෙට ඉඳන් ගෙවල් වල කරන්න ඕන හොඳේ 10-11 වෙනකම් බුදියන්න නැතුව ඔය කොල්ල පුදුම විදිහට මහ මුස්පෙන්තුකමක් තියෙන්නේ පාන්දර 2-3 වෙනකම් පෝනල ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි බල ඉන්න පුදුම පිළිගාව මම අම්මලාට තාත්තලාට කියන්නේ ඉස්කෝල වැඩ දැම්මත් පින්නතුනි මොක නැති වුණත් කමක් නැහැ පොඩි උන්ට ෆෝන් නම් දෙන්න එපා ඇයි අපේ උන් දන්නේ ඒව පාවිච්චි කරන්න දැක්කද අර පොලිසියේ හිටපු පොඩි එකා ඊයේ පෙරේදා වීඩියෝ කෑල්ලක් කොල්ලගේ අත් දෙකෙන් නිකන් ගේම් එක වදිනවා මේක පිළිකාවක් වෙලා ෆෝන් එක ඔබ ඉන්නකොට දරුවෙකුට කියන්න පුතේ කණ්ඩ කියලා පුදුම විදියට උන්ට යකානගෙනවා කේන්ති යන පින්නතුනි නාන්නේ ඊයේ පෙරේදා වැලිගම තාත්තට කොටන්න ගියා ඇයි ෆෝන් එක ගත්තා කියලා බෙල්ලේ වල දාගන්න මේ කෙල්ලොන්ගෙන් ෆෝන් ගත්තොත් මේක පිළිකාවක් කියලා දෙන්නේ ඒක ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අරක ඒක වතුර ඕන වුණාට ගම් වතුර ඕනේ ඇබ්බැහිය නවත්තන්න ඒක හරි විනාශයක් ඊළඟ කාරණය ඔය තරුණ මහත්තුරු හරියට දැන් මේ බණහන තරුණයෝ කල්පනා කරන්න ඕන හොඳ ඉඳගෙන ඉන්න ගම මම මේ කියන එක මේ විදිහට කල්පනා කරා මම කී පාරක් මගේ අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවා ඔය ඉන්න ගමන් ඔහොම කල්පනා කරන්න මම කී පාරක් තාත්තට බැනලා තියෙනවා ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඔය එක අම්මා කෙනෙක් මට පණිවිඩයක් කියලා දෙනවා මේ හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි තාත්තගේ රෙදි හොදනවලුද අද උදේ දෙවුනුවරින් අම්මා කෙනෙක් අඬා කියනවා වහන්සේට බුදු බවත් වෙන්න 7 වෙනකොට කොල්ල 3 දෙනා ගෙදර එනවලු 3 දෙනා රැට එන්නේ වහන්සේගේ බණ කිව්වා කොල්ලොන්ගේ කාමරවල ධර්මයේ ආශ්චර්ය වෙනදුනේ ධර්මයේ ආශ්චර්ය හමුදුරෝනේ කියන්න සතුටුයි ස්තෝප්පුවට ගියත් ලොකු එකා ඉන්නවලු සාලෙන් යනකොට පොඩි එකා ඉන්නව හැනවලු මත්තුමයක් ගෙදර කොයි වෙලේ හරි ඉන්නවලු අම්මලාගේ ඇස්වල කඳුළු වැක්කරනවා ඇයි ලොකු ප්‍රශ්නයක් දරුවෝ තරුණයෝ ගෙවල් වලින් ඈත් වෙලා ඉන්නේ පුළුවන් නම් හැන්දෑවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මටයි තාත්තටයි වදින්න සංසාරේ කවදනම් වදින්නද ආය කසාද බඳලා ගියාට පස්සේ ඕක කරන්න බෑ අම්මට තාත්තට වදින්න ගෙදර ඉන්නවනේ
අම්මට තාත්තට වඳින්න යකඩ ගොඩවල් වලට වඳින්න බයිසිකල් එක ගත්තාම ගිලී කියලා හිතනවා පෙන්නද. ඉබිනවනේ දාගෙන පෙට්‍රල් ටැංකිය. මොකටද ඒ ඉන්දියන් පාකිස්තාන යකඩ වලට වඳින්නේ? අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට වඳින්න කියන්නේ වෙන මොකේටවත් නෙමෙයි. වෛරය නැති වෙනවා ඒකයි වෙන්නේ. තරහව නැති වෙනවා. තමන්ගේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් කකුල් එක අල්ලලා වඳිනකොට අම්මගේ තාත්තගේ පපු කැවුතු උණු වෙනවා පින්නතුනේ. මම මේ බණ කිව්වට දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඔය තව බණ දෙකක්ම තියෙනවා. හොඳට මතක තියාගන්න. මම මේ දූ දරුවන්ට කියන්නේ තාත්තගේ රෙද්ද පෙරෙද්ද හොදලා දෙන්න. මේකෙම වෙන්න ඕනේ. මම අපේ දෙමව්පියන්ට කියන්නේ දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා හොඳට කතා කරන්න. අර මේ පැතිවල නැන්දම්ම ලේලි ගස්ටන තියනවද නැහැ? නැසහතිකම ඇති කියලා මම හිතන්නේ. ඔය මම මේක කියලා බණ නවත්තනවා. ඔය මට අය කසාවල බණවලට කියන එකකුත් නැහැ. මම මේක කියලා තමයි යන්නේ. සමහර අම්මලා තාත්තලා වයසට යනකොට දරන්න පුරුදු වෙන්න. සමහර අම්මලා ඉන්නව අර ගෙදර කණ්ඩ දෙන ලේලි බලන පුතා ගැන විත්තියක්වත් නැහැ. අර කන්නකට දෙයකට සරයක් පිටින් එනව නේද 250ක් කිපිට පෙරට්ටා සරමච්චීත්ත 60ක් අරගෙන. කවුරු ගැනද කියවන්නේ? අර කොහෙවත් නැති දරුවෝ ගැන තමයි කියවන්නේ. අර ගෙදර කන්න දෙන ලේලි කිසි ගුණයක් කියන්නේ නැහැ. එහෙනම් පුරුදු වෙන්න. වෙනතුනේ අනේකගේ ගුණ කියන්න පුරුදු වෙන්න. අනේක අගය කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ වරද්දක් කියන්න එපා. කටක් ඇරියොත් මොනවද කියන්නේ? වැරදිමයි කියන්නේ. කටක් ඇරියොත් දොස්මයි කියන්නේ. අනේක අගය කරන්න, අනේකගේ ගුණ කියන්න, අනේක සනසන්න පුරුදු වෙන්න. හිතක් රිදෙනවා නම් වැරද්දක්වත් කියන්න එපා. මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මං කියන දේශනාවල අනුභවයෙන් මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා. මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් රැවටෙන්න එපා. කවදාවත් කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා. කවදාවත් අනේකට යටත් වෙන්න එපා. අනේකට ගරු කරන්න. අනේකගේ බාට යටත් වෙන්න එපා. මොකද මොකක් හරි දෙයක් වුණාම අපිට කවුරුවත් නැහැ. දැන් ඔය පොලිසිය මහත්තයත් හිටියනේ. අහලා බලන්නකො මොකක් හරි වුණාම අප දෙන්න එන්නේ කවුද? යාළුවෝ වෙනවද? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ වෙන්නේ. ඒ හින්දා මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න ඕන මොකක් හරි වුණාම කවුරුවත් නැහැ කියන එක. ඒ නිසා අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න තරුණ මහත්තුරුන්ට ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිල්ලක්වත් එන්න එපා. කවදාවත් වැරදි දෙයක්වත් හිතෙන්න එපා. නොමගට නම් යන්න එපා. ලැබුවා වූ මිනිසත් භවයේ තුල තරුණකම කෙටි කාලීනයි. ජීවිතේ ජය ගන්න පුළුවන්.
ඔය අවුරුදු 10 ඇතුලේ විතරයි හොඳට මහන්සි වෙන්න. හොඳට වැඩ කරන්න. හොඳ ගමනක් යන්න. අම්මගේ තාත්තගේ කටයුතු නොපිරිහෙලා කරන්න පුළුවන්. ජව සම්පන්න බල සම්පන්න තරුණයෙක් වෙන්න. ඒ යන ගමනට මම යෝජනා කරනවා. පින්නතුනි ඔය ලෝකයක් වැළඳගත් බණපදයක් තමයි මම අර කියනවනේ උදේට බුදුහාමුදුරන්ට පැන් පූජා කරන්න කියලා. කසාගල පිම්බිමේ ඉඳගෙන මේ තරුණ මහත්තුරුන්ට මේ තාත්තලාට මං කියන්නේ අද ගෙදර යන්න. අර මොනාටද අර බඩු මුට්ටු දාලා තියෙන කැබිනට් පැන්ට්‍රි කබඩ් නේද? ඕවගේ තියෙනවා පොඩි වීදුරු. ඕකට හෙට උදේ නැගිටලා වතුර ටිකක් දාන්න. බුදුහාමුදුරන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඕක කරන්න පින් සිද්ධ වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ දැන් ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා. ඒ නිසා මේ පින්නතුන් තාත්තලා අපේ තරුණ මහත්තුරු දෙයට ගෙදර බුද්ධ පූජාවක් තියන්න. පින්නතුනේ හෙට උදේ ඉඳන් පැන් එක තියලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තම බුදුහාමුදුරුවෝ. එනිසා බුද්ධ වද කරන්න උතුම් පින්කමේ ආනුභාවයෙන් මේ සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. සාදු සාදු සාදු. ඓතිහාසික කසාගල රජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. පින්කම සංවිධානය කරපු තරුණ මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. හදපඩු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද